හායි යාළුවනේ කොහමද ඔයාලට ඔන්න අපේ ස්වීඩන් වල සම එකනේ දැන් අපි අද පොඩි ගමනක් යන්න තමයි හදන්නේ මං හිතුවා ඔයාලවත් මාත් එක්ක එක්කගෙන යන්න මාත් එක්ක එනවනම් ඔයාලට මාව සබ්ස්ක්‍රයිබ් කරන්නම වෙනවා එහෙනම් දැම්ම ගිහිල්ලා ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ස්ටොක්හෝම් වල ඉඳලා පැය දෙකක විතර ගමනක් අපි යන්නේ තව යාළුවෝ දෙන්නෙකුත් එක්ක අපි ස්ටොක්හෝම් වලින් උදේ 9ට විතර පිටත් වුණා අපි පාකින් ස්ලොට් එකක් හොයන්නේ. මෙතන අපිට පාකින් කරන තැනක් හම්බුණා. ඒ වුණාට එතන පාක් කරන්න පුළුවන්ද කියලා ගහලා නැහැ. අපි මේ ළඟ ගෙදරකින් අහලා බලන්න ඕනේ පාක් කරාට කමක් නැද්ද මෙතන කියලා. ලස්සනයි නේ මේ ඒරියා එක. Lately I find myself stuck in my feelings, trying to forget how I let someone play me. Dry up my tears just to feel them. අපිට මේ සියලා දෙන්නෙක් හම්බුණා. අපි එයාලගෙන් ඇහුවා අපිට පාකින් ස්ලොට් එකක් හොයාගන්න ඕනි කියලා. ඉතින් මේ එයාලා කිව්වා අපිට මේ ඕන තැනක පාක් කරන්න පුළුවන් කියලා. මොකද මේ අපි ඉතින් ස්ටොක්හෝම් වල එහෙම ඕන තැන් වල පාක් කරන්න බෑනේ. විනාඩි 5ක් පාක් කරලා තිබ්බනම් අර yellow color paper එක තියෙනවා. අපි ඉතින් ඒ විදිහට තමයි මෙහෙත් හිතුවේ නේද මේක අර ගමක් වගේනේ නේ. ඔව් පාක් කරන්න. කැමති තැනක පාක් කරන්න කිව්වා. එහෙම ටිකට් චෙක් කරන අය එහෙම මේ පැත්තට එන්නේ නැල්ලු. අපි මෙතන පාක් කරලා අපි අවතනට ඇවිදලා යමුනේ. හැබැයි කිලෝමීටර් 3ක් යන්න. කිලෝමීටර් 3ක් විතර තියනවා යන්න. අපේ සංගියෝ දෙන්න නම් එච්චර ඇවිදින්න කැමති නෑ. අපි දෙන්නට නම් එච්චර ගාණක් නෑ නේ. බඩු තියෙනවනේ ගොඩක්. බඩු තියෙන හින්දා එන්නේ. අපි බලමුක දැන් මොකද කරන්න කියලා. හරි වැඩ තමයි යාළුවනේ අපිටත් වෙන්නේ. අපි ප්ලෑන් කරගෙන ආපු තැනට අපිට යන්න වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි එතන ගොඩාක් ක්‍රවුඩඩ් කියලා වාහනවලට යන්න බැරි වෙන්න එයාලා පාර ක්ලෝස් කරලා. මෙතන ඉඳලා අපි වාහනේ පාක් කරලා ගියොත් කිලෝමීටර් 3ක් විතර අපිට ඇවිදගෙන යන්න වෙනවා. අපිට ඉතින් අපි ගෙනාපු දේවලුත් එක්ක කිලෝමීටර් 3ක් ඇවිදගෙන යන්න අමාරුයිනේ. ඒ හින්දා අපි මෙතන ඉඳන්ම Google එකේ සර්ච් කරලා බැලුවා අපිට වෙන යන්න ලස්සන තැන් තියෙනවද කියලා. අපිට ඉතින් තව තැන් කිහිපයක්ම පෙන්නවා. අපි එක තැනක් තෝරගෙන ආපහු මෙතන ඉඳලා මිනිත්තු 20ක් විතර drive කරගෙන ගියා. Falling again, oh, just wanna let it out so I can heal, but the more I think about it, the more I feel. නිල් පාට වතුර තියෙන ලස්සන view එකක් තියෙන මෙන්න මෙතෙන්ට තමයි අන්තිමේදී අපි ළඟ වුණේ. ඉතින් මෙතන මාරම නිදහස් මාරම ලස්සන තැනක්. මේ ප්ලේස් එක දැක්කහම මම ඉස්සරෝම කරේ සෙනග වැඩි වෙන්න කලින් ලස්සන ෆොටෝස් ටිකක් ගත්ත එක. මං විතරක් නෙවෙයි මෙන්න මෙයත් ඒ දේමයි කරේ ආව ගමම්ම. මගේ අන්තිම මොහොතේ සතුන සුපිරි ෆොටෝ ටික එන්න බිල්ට පෙන්නලා ලස්සනයි. මේ ඔයාලටත් මේ එක්ස්පීරියන්ස් එක ඇතිනේ. අපේ හස්බන්ඩ්ලා ෆොටෝ අරගෙන එයාලම ඒක මාරම ලස්සනයි කියලා අපිට පෙන්නලා අපිව රවට්ටන්න try කරනවා. අපි ස්ටොක්හෝම් වලින් උදේ 9ට විතරනේ පිටත් උනේ. අපිට මෙතෙන්ට ආවහම බඩගිනි ආවා. ඉතින් අපි ගෙනපු කෑම ටිකක් කාලා කාඩ් සෙල්ලම් කරන්න පටන් ගත්තා. නෑ පිළිවෙල. අයික්මන් ක්‍රීඩා කරන්න මටත් කොලයක් ගහන්න ඕනේ. ඒ කොල පෙන්නන්නේ නෑ මැට්ටි. ගමන්නේ ඔයා ගා. එයා බලාගයි කොලේට. මට මතක නෑ. අර රෙකෝඩ් එක දාලා බලනවා පරිපැත්ත. Like I need something to help me to release all this pain. It's hard for me to let it go, so I need someone to play me the saddest love song, saddest love song that will make me cry. වෙලාවක් අපි සෙල්ලම් කර ඉන්නකොට ඔන්න අවුව ටිකක් ආවා. ඊට පස්සේ අපි කල්පනා කරා වතුරට ටිකක් බහින්න. අම්මෝ මේ වතුර නම් මාරම සීතලයි. ටික වෙලාවක් වතුරේ ඉඳන් අපි උඩට ආවා. පිටලයි.
ඔයාලට පේනවා නේද යාළුවනේ ස්වීඩන් මිනිස්සු සමර් එක කොච්චර එන්ජොයි කරනවද කියලා. මේ අය සමර් එක එනකන් අවුරුද්ද පුරාම බලාගෙන ඉන්නවා. ඉතින් සමර් එක ආවහම එයාලා මෙන්න මේ විදිහට වතුර තියෙන තැන්වලට ගිහිල්ලා ස්විමින් කරනවා, බෝට්ටු පදිනවා, ඒ දේවල් කරනවා. අපි නම් ආස ස්නෝ වලටනේ. ඒ වුණාට ස්වීඩන් ඇවිල්ලා අවුරුදු 2-3ක් ගියාම මටත් උනේ ඒ දේමයි. අපිත් සමර් එක එනකම් බලාගෙන ඉන්න දැන් පුරුදු වෙලා. So I can let go. I need to hear the saddest love song, the one that relates to the pain I am feeling. Play. ඔන්න අපි මේ ලස්සන view එකටයි සීතල වතුරටයි goodbye කියලා මෙතනින් යන්න තමයි හදන්නේ. හැබැයි අපි ගෙදර නම් නෙමේ යන්නේ. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නකෝ. ඊළඟට අපි මොනවද කරන්න කියලා බලන්න. අපි හිතුවා මේ ඒරියා එකේ පොඩ්ඩක් ඇවිදින්න. මොකද දන්නවද අපිට මේ ඈතින් පේන ගෙවල් එහෙම පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ස්ටොක්හෝම් වලදී දකින්න ගෙවල් වලට වඩා ගොඩාක් වෙනස්. ගොඩක් ලස්සනයි, ගොඩක් ලොකුයි. අපි හිතුවා පොඩ්ඩක් මේ වටපිටාවේ ඇවිදලා බලන්න. මට ඔයාලට කියන්න බැරි වුණානේ අපි අද හිටියේ ලුන්ඩ්හාගන් කියන බෝත් ප්ලාට්ස් එකේ. ඒ කියන්නේ ස්විමින් ප්ලේස් එකේ. එතන තමයි ස්වීඩන් වල 3 වෙනියට විශාලම වැව. Give me the saddest love song. I need it. This situation has broken me. I am so numb I can't even speak. මේ ඒරියා එකේ ඇවිදගෙන යනකොට මට හිතුණ දෙයක් තමයි මේ ඒරියා එක සුඛෝපභෝගී රෙසිඩෙන්ෂියල් ඒරියා එකක් කියලා. බලන්නකෝ මේ ගෙවල් වල ලස්සන. මේ හැම ගෙදරකම වාහන 2-3ක් වගේ නතර කරලා තියෙනවා මම දැක්කා. ඒ විතරක් නෙමේ මේ ගෙවල් වල එළියේ ප්‍රයිවට් ස්විමින් පූල් එහෙමත් තිබුණා. ඉතින් ස්වීඩන් වල එහෙම ජීවිතයක් ගෙවනවා කියන්නේ ඉතින් වෙනම දෙයක්. ඔය යන අතරතුර මං ඉතින් මෙන්න මේ ඇපල් ගහ දැක්කා. මේ ඇපල් ගැට ළමයි තාම ඒ වුණාට ඉතින් මං ඔන්න දෙකක් කඩාගෙන මගේ ලොකු බොස්ට හොරෙන් මේ දෙක කෑවා. එයා ඉතින් ඔය වැඩවලට කැමති නෑනේ. මං ඔය වගේ දේවල් කරන්න ඉතින් එයාට හොරෙන් තමයි. ඔන්න ඔය විදිහට අපි ගම පුරා පොඩි සංචාරයක් දාලා නැවත ස්ටොක්හෝම් බලා පිටත් වුණා. Yeah. I need somebody who'll cry for me, someone who understand. Just need that one last cry. අපිට දවස එහෙම ඉතින් නිකම්ම ඉවර කරන්න බෑනේ. දවස සම්පූර්ණ වෙන්නේ පොඩිවට හරි shopping පාරක් දැම්මොත්. අබීලා දෙන්නට ඕන දෙයක් කරගන්න කියලා මායි මගේ යෙහෙලිය ගියා පොඩි shopping පාරක්. මං ඒ ඔයාලට පෙන්නපු බෑග් එක මං කාලයක් තිස්සේ ගන්න බලන් හිටපු එකක්. ඒ බෑග් එක පොඩ්ඩක් එක්ස්පෙන්සිව් හින්දා මම වැඩේ අතහැරලා දාලා තිබුණේ. කොහොම හරි ඉතින් එදා ඒක සේල් දාලා තිබුණ හින්දා මට ඒක ගන්න පුළුවන් වුණා. ලස්සන සම ඇඳුම් එහෙමත් එදා සේල් දාලා තිබුණා. වැඩිපුර නතර වෙලා ඉන්න හොඳ තැන් නෙමේ ළමයි මේ. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පිටත් වෙන එක තමයි ඇඟට හොඳ. මේක රස නැහැ. පිස්තාෂියෝ එකද කැන්ඩි කේක් එකද? තියෙන රස වල ටික තමයි. කැන්ඩි කේක්. ලස්සන මතක පිරුණු දවසේ අන්තිම ඉවෙන්ට් එක තමයි මේ. ඔන්න අපි අයිස්ක්‍රීම් හොයාගෙන ආවා. මෙතෙන්ට ආවහම අපි කොකනට් අයිස්ක්‍රීම් එකක් හොයාගත්තා. මම ඒක චුට්ටක් කාලා බැලුවා. හැබැයි මට ඒ රස සෙට් වුනේ නැති නිසා මම ඒක ගත්තේ නැහැ. සුපුරුදු පරිදි මම චොක්ලට් අයිස්ක්‍රීම් එකක් තමයි ගත්තේ. That one last cry, so I can finally dry my eyes. It's been so hard for me to let go. That's why I need someone, anyone to. මං හිතනවා ඔයාලත් මාත් එක්කම මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. අපි ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.